මිනිස්යාගේ මේ වේගවත් පරිහානිය බලද්දී මේ මිනිස්යාට සුගතිය යන්න තියෙන අවස්ථාවත් වැහෙන බව ඇස් ඇරලා බලද්දී පේන්නේ නැද්ද? සුගතිය යන්න තියෙන අවස්ථාවත් වෙහිගෙන යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කෙසේ වෙතත්. එතකොට මේ සුගතිය යන්න තියෙන අවස්ථාවත් වැහෙන තත්වයක් මේ පෘථුවියේ වාසය කරන මිනිස්යාට ඉරණම හැටියට හැදීගෙන යනවා නම් ඒක අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරපු එකක්. උන්වහන්සේ අනතුරු ඇඟවීම කළා තියෙනවා. එතකොට අනාගතයේ ඉබඳු ලෝකයක නැවත අපි මනුස්ස ලෝකෙට ආවොත් දැන් අපිට අස්පනා අපිට පේනවා නම් පිරිහීගෙන යනවා. එකිනෙකාට මඩ ගහ ගන්නවා. නින්දා පහස කර ගන්නවා. ගරහනවා, මරනවා, සොරකම් කරනවා. මේ දූෂිත මිනිස් ස්වභාවයේ දකිද්දී මේ ලෝකෙම ඊළඟ ආත්මෙත් අපි උපන්නොත් මේ විදිහටවත් තේරුම් කරලා දෙන්න කවුරුවත් නැත්තම් එතකොට ධර්මයේ කියන්න යන අයත් ඉන්නේ නොමග නම් මිනිසුන්ට පේන තෙක් මානෙක ආයේ තේරුම් ගන්න මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ ආයුෂ පිරිහීගෙන යන හැටි කියලා දුන්නා. උන්වහන්සේ කියලා දුන්නා මිනිස්සුන්ගේ ආයුෂ ඉස්සර අවුරුදු 10 ගානක් තිබිලා අවුරුදු ඒක අඩු වෙවි යනවා. ඊළ චක්කවර්ති සීහනාද සූත්‍රයේ උන්වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි දහස් වසරක ආයුෂ ඇති මිනිසුන් අතර මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ වැඩි වී ගියේය. එතකොට අවුරුදු 1000 වෙනකොට මිත්‍යා දෘෂ්ටිය වැඩි විලා යනවා. මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ පැතිර ගිය කල්හි ඒ සත්‍යයන්ගේ ආයුෂත් පිරිහී ගියේය. එතකොට මිසදිටුව පැතිරෙනකොට ආයුෂය පිරිහී ගියා. පැහැයත් පිරිහී ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහී යන විට පැහැයත් පිරිහී යන විට දහසක් අවුරුදු ඇති මිනිසුන්ගේ දරුවෝ 500ක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. එතකොට අවුරුදු 1000ක් දෙමව්පියන්ට තියෙනවා. එතකොට මේ දෙමව්පියෝ පිරිහීමේ කුටස්කාරයෝ. එතකොට මේ පිරිහීමට භාජනය වෙච්ච මව්පියන් නිසා උපදින දරුවෝ ඒ මව්පියන්ගේ ආයුෂෙන් භාගයක් අඩු කරගෙනයි වාසය කරන්නේ. මානෙනි 500 වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර 3 කරුණක් බොහෝ පැතිර ගියේය. අධර්ම රාගය, විසම ලෝභය සහ මිත්‍යා දෘෂ්ටිය. අධර්ම රාගය කියලා කියන්නේ මේ රාගයට තියෙන සම්මත බිඳ ගන්නවා. ලෝකේ තියෙනවනේ රාගය කියන වචනේට සම්මත බිඳ ගන්නවා. විසම ලෝභය අනුන් සතු දෙයට ආසා කිරීම වැඩි වෙනවා. මිත්‍යා දෘෂ්ටිය පිම්පා විශ්වාස කිරීම නැති වෙනවා. මේ 3 කරුණ බොහෝ පැතිර ගිය කල්හි ඒ සත්‍යයන්ගේ ආයුෂත් පිරිහී ගියේය. එතකොට ඒ සත්‍යයන්ගේ ආයුෂ පිරිහී ගියා. පැහැයත් පිරිහී ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහී යන විට පැහැයත් පිරිහී යන විට 500ක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ ඇතම් දරුවෝ 250ක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. එතකොට දෙමව්පියන්ට අවුරුදු 500යි. ඒ දෙමව්පියෝ දූෂිත වෙච්ච දෙමව්පියෝ. මොනවද දූෂිත වෙලා තියෙන්නේ? රාගෙන් දූෂිත වෙලා, විෂම ලෝභයෙන් දූෂිත වෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් දූෂිත වෙලා. එතකොට මේ දෙමව්පියන්ගේ දරුවෝ අර දෙමව්පියෝ ඉඳපු ආයුෂයෙන් අඩක් ආයුෂ තමයි ලැබුවේ. මහණෙනි 250ක් වසර ආයුෂ ඇති මිනිසුන් අතර මේ කරුණ බොහෝ පැතිර ගියේය. අවුරුදු 250 වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂ මෙන්න මේ කරුණ පැතිර ගියා. මවට නොසැලකීම. මවට සලකන්නේ. පියාට නොසැලකීම. පියාට සලකන්නේ. ශ්‍රමණයන්ට ගරු නොකිරීම. බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම. ගුරුවරාදී කුලදෙටුවන්ට ගරු නොකිරීම. උන්ට ගරු කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ කීයද? 120යි. එතකොට මේ සමාජය තුළ එනම් දෙමාපියන්ට ගරු කරන්නේ නැහැ. ශ්‍රමණයන්ට ගරු කරන්නේ නැහැ. ගුරුවරුන්ට බ්‍රාහ්මණයන්ට ගරු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් ඒකට මුණ දුන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලාත් මුණ දුන්නේ නැද්ද? මුණ දුන්නා. පිණ්ඩපාත යනකොට හොඳට බැනුම් ඇහුවේ නැද්ද? ශ්‍රමණයන්ට ගරු කරන්නේ නැති ලෝකේ. මහණෙනි මෙසේ එකේ පටන් ගත්ත ප්‍රශ්නේ තැන ධනෙ නැති උදවියට ධනෙ ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිලිඳු බව බොහෝ පැතිර ගියේය. ඒකෙන් තමයි පටන් ගත්තේ ප්‍රශ්නේ. සාධාරණ විදියට රජේ විසින් මිනිසයාට ආදායම බෙදු නැති නිසා මේ අර්බුදය හැදිවෙච්ච ඇටි. දිලිඳු බව බොහෝ පැතිර ගිය විට අන්සතු දේ පැහැර ගැනීම බොහෝසේ පැතිර ගියේය. ඊට පස්සේ අන්සතු දේ පැහැරගත් අනුන් සතු දේවල් තමයි තමන් ගන්නේ.
අන්සතු දේ පැහැර ගැනීම බොහෝසේ ඇති විට පැතර ගියේ කල්ලි අවියායුධ ගැනීම බොහෝසේ පැතර ගියේ. ඇයි ඊට පස්සේ සාකිකාරයෝ ඉතුරු කරන්නේ නැහනේ. සාකි නැහැ. හොරකම් වෙනවා. ඇයි කවුද දැක්ක එක්කිනව මැරුවා. ඒකට තමයි ආයුධ තියෙන්නේ. අවියායුධ බොහෝසේ පැතර ගියේ කල්ලි මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේය. අවියායුධ පැතුරුනාට පස්සේ මනුෂ්‍ය ඝාතන බොහෝසේ වැඩි වී ගියේය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හැමතැනම හොර කල්ලි හිටියේ නැද්ද? වනාන්තර ආශ්‍රය කරගෙන, ගම්මාන ආශ්‍රය කරගෙන හැමතැනම දරුණු හොර මුළු හැමතැනම වාසය කළා. මනුෂ්‍ය ඝාතන බොහෝසේ වැඩි වී ගියේ කල්ලි බොරු කීම බොහෝ පැතිර ගියේය. ඇයි? බොරුගෙන් පැතිරෙන්නේ කොහොමද? ඇයි මිනිසුන්ට කියන්නේ මං සුදනා. තම මොකවත් දන්නේ නැහැ. ඇතුලින් ඔක්කොම යනවා. බොරු කීම බොහෝ පැතිර ගියේ කල්ලි කේලාම් කීම බොහෝ පැතිර ගියේය. බොරුවත් එක්ක ඊට පස්සේ මොකද කරන්නේ? බිඳවනවා. බිඳෝන එකනොත් පැවැත්ම ගෙනියන්න පුළුවන් නේ. කේලාම් කීම බොහෝ පැතිර ගියේ කල්ලි වැරදිකාම සේවනයේ බොහෝ පැතිර ගියේය. වැරදිකාම සේවනයේ බොහෝ පැතිර ගියේ කල්ලි දරුණු වචනයෙන් බැනවැදීමත්, හිස් වචන කතා කිරීමත් යන මේ කරුණු දෙක බොහෝ පැතිර ගියේය. මේ කරුණු දෙක බොහෝ පැතිර ගියේ කල්ලි අන්සතු දේ තමා සතු කර ගැනීමේ ආසාවත්, ද්වේෂයත් බොහෝ පැතිර ගියේය. අන්සතු දේ තමා සතු කර ගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිර ගියේ කල්ලි මිත්‍යා දෘෂ්ටිය බොහෝ පැතිර ගියේය. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ මොකක් එක්කද? අන්සතු දේ තමා සතු කර ගැනීමේ ආශාවත්, ද්වේෂයත් එක්කයි. දැන් හොඳට බලන්න ලෝකේ පැතිරෙන මිත්‍යා දෘෂ්ටි මේ ලක්ෂණ තියෙනවා. අනුන් සතු දේ තමා සතු කර ගැනීමේ ආශාවයි, ද්වේෂයයි. මිත්‍යා දෘෂ්ටිය බොහෝසේ පැතිර ගියේ කල්ලි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මය යන කරුණු තුන බොහෝ පැතිර ගියේය. මේ කරුණු තුන බොහෝ පැතිර ගිය විට මවුට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහමණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුලදිටුවන්ට ගරු නොකිරීම, මේ කරුණ බොහෝ පැතිර ගියේ කල්ලි ඒ සත්වයන්ගේ ආයුෂත් පිරිහි ගියේය. පැහැයත් පිරිහි ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහි යන විට, පැහැයත් පිරිහි යන විට 250ක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ 100ක් අවුරුදු ආයුෂ ඇත්තූහ. එතකොට බලන්න අවුරුදු 100, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙනි මේ අර්බුදේ තිබ්බා. ඒතර අපේ වාසනාවට මේ බුදුරජාණන් වහන්සේ මේ අන්තිම මොහොතේ, ඒ කියන්නේ මේ මිනිසුන්ගේ විනාශේ කට ළඟට තිබිලා තමයි බුදු කෙනෙක් පහළ වුණේ.